අනේ මහත්තයෝ මට කීයක් හරි දෙන්න. ඔබතුමා විනෝද වෙන්න මීට වඩා සල්ලි වියදම් කරනවා ඇතිනේ. ඔව් අංකල්. මම කැමති දේවල් කරන්න මට ඕනා විදිහට තමයි සල්ලි වියදම් කරන්නේ. ඉතින් මහත්තයෝ නැති බැරි කෙනෙක්ට ඔය සල්ලි දුන්නා නම් හොඳයි නේද? දැන් අංකල් කියන්නේ මම දුක් මහන්සියෙන් හොයපු සල්ලි වියදම් කරන්න ඕන මිනිස්සු කියන විදිහට කියලාද? එහෙම නෙමෙයි මහත්තයෝ. නැති බැරි කෙනෙක්ට දෙන එක කොච්චර ලොකු පිනක්ද? මම අදටත් නැති බැරි කෙනෙක්. සල්ලි ඉල්ලුවාම දෙයක් දෙන්නේ. ඒ වේදනාව මම දන්න නිසායි. ඒ නිසා දුක් මහන්සියෙන් තැනකට ආපු කෙනෙක්ට තවත් මිනිස්සුන්ට උදව් කරන්න කියලා උගන්වන්න ඕන නැහැ. කාටත් කරදරයක් නොවෙන්න හරි විදිහට හොයපු සල්ලි මට ඕනා විදිහටයි අංකල් මම වියදම් කරන්නේ. මම කාර් කඩේට ගියත් හෙලිකොප්ටරකින් කඩේට ගියත් අනිත් මිනිස්සුන්ට ඒක වැඩක් නැහැ. අපේ රටේ මිනිස්සු හිතන්නේ සල්ලිකාරයෙක් වුණ ගමන් ඒ සල්ලි හැමෝටම බෙදලා දාන්න ඕනා කියලා. සල්ලි වියදම් කරන්න ඕන හැටි උගන්වන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි ජීවිතේ තැනකට එන්න මිනිස්සු කී දෙනෙක්ද අපිට උදව් කරන්නේ? දියුණු වුණ කෙනෙක් දැක්කහම හිතෙන්න ඕන. මමත් ඒ තැනට එන්න මහන්සි වෙන්න ඕනා කියලා. ජීවිතේ කිසි දෙයක් අත් කරගන්න බැරි වුණු උත්සාහයක් නැති මිනිස්සු නිකම්ම ජීවිතේ ගෙවලා දානවා. නැති බැරිව අපි ඉපදෙන්න පුළුවන් අංකල්. හැබැයි අපිට මැරෙන්න කලින් මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. මගේ තියෙන සල්ලි ඔක්කොම බෙදලා දුන්නත් ඒ මිනිස්සු හැමෝම කෝටිපතියෝ වෙන්නේ නැහැ අංකල්. සල්ලිකාරයෝගේ සල්ලි බෙදන්න කියන අය. තවත් අයට උදව් කරන අයවත් දන් දෙන අයවත් නෙමෙයි. එහෙම අයට තියෙන ඉරිසියාවක්. එහෙම මිනිස්සුන්ට දියුණු වෙන්න බෑ අංකල්. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප එහෙමයි අංකල්. මේවා වෙනස් වුණොත් අපි හැමෝටම දියුණු වෙන්න පුළුවන්.